ප්‍රචාරය කරත් අපි විශ්වාස කරනවා අපි ජනතාවත් එක්ක සම්මුතියක් තිබුණා ජනතාවත් එක්ක දායකයක් තියෙනවා අන්න ඒකට දාපු ක්‍රියාත්මක වර්තමාන ආණ්ඩුව මහා ප්‍රජාතන්ත්‍රවාදී සලුපිලි යටගෙන ඇවිල්ලා මිනිස්සුන්ට අලුත් වෙනසක් ඇති කරනවා කියලා ඉන්දියාවත් එක්ක අත්සන් කරපු කිවිසුත් තාම එළියට දාලා නැහැ. අඩුම තරමේ කන්ටේනර් ටිකේ 323 පිට උනේ මොනවද කියලා. ඉතින් මේ බයිලා කතා කරනවා ගමට පළාත් සභා ඡන්ද තියන්න. පළාත් සභා ඡන්දෙදී අපි ආණ්ඩුවට පෙන්නනවා ආණ්ඩුව ඉන්නේ කොතනද කියලා. ප්‍රාදකාරයෝ ගෙවුනකොට ඒගොල්ලෝ කිසිම නැහැ බයස් කියන හිතුත් නැහැ බොහොම සැහැල්ලුවෙන් එනවා. පොලිස් පතිතුමා තමයි කිව්වේ කප්ප පෝම් කරන්න එපා කියලා. හැබැයි අපිට පේනවා අද මේ ලංකාවටම කීර්තියක් ගේන ක්‍රීඩකයෙක් කෙනෙකුට ජාත්‍යන්තරයේම අවධානය දිනා ගන්න කලාකරුවෙක් කෙනෙකුට නැති පිළිගැනීමක් ගෞරවයක් අභිමානයක් මේ කොහෙවත් නැති පාතාලේ සමාජිකයන්ට දෙන ගමන් කියන ආණ්ඩුවේ මැතිවරු මේගොල්ලොන්ගේ මොළ කොහොමද කොයි වගේ මොළද මේගොල්ලොන්ට තියෙන මේව හොඳට පාවිච්චි කරා නම් වගේ කතා කිව්වහම අපේ බාල પરම්පරාවට රටට යන්නේ බැරදි පණිවිඩය. මහා පොරොන්දු පත්‍රිකාවේ එකක් ඉෂ්ට කරලා පෙන්වන්න බැරි නිසා අද මේ අපරාධකාරයන් දෙන්නේ කියලා ඕක මහා සම්දර්ශනයක් බවට පත් කරගෙන දෙනවා.